ආයිබෝවන් කියලා පිළිගන්නවා අස්වැසුම ප්‍රතිලාභී වල හැම දෙනෙක්ටම අලුත් අස්වැසුම තොරතුරක් සඳහා. ඉතින් ඔන්න මේ channel එකෙන් අරගෙන එන්නේ අස්වැසුම සම්බන්ධයෙන් නවතම හරිම තොරතුරු කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඉතින් ඔන්න ඔයාලට මේ වීඩියෝ එකේදී දැනගන්න මේ හැකියාව තියෙනවා පෙබරවාරි මාසයේ අස්වැසුම මුදල් ලැබෙන්නේ කවදද කියන එක දිනය සම්බන්ධයෙන්. ඉතින් මෙන්න මේ තොරතුරු මම සෝෂල් මීඩියා වලින් හොයාගත්තු තොරතුරු. ඉතින් ඒ තොරතුරු ඊට පස්සේ මම ඔයාලට මෙන්න මේ විදිහට අරගෙන එනවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු මෙන්න මේ අස්වැසුම පෙබරවාරි මාසයේ මුදල් සම්බන්ධයෙන් සියලුම තොරතුරු. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න තියෙනවා මෙන්න මේ වගේ අස්වැසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් හරි තොරතුරු නිවැරදි වෙලාවටම දැන ගැනීම සඳහා අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඔයාට කරන්න තියෙන්නේ අපේ නාලිකාවට ඔයා අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක පල්ලෙහා පේන සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තේ මතුවෙන බෙල් අයිකන් එක ටච් කරලා පල්ලෙහෙන් එනවා ඕල් කියලා බටන් එකක්. අන්න ඒක ටච් කරලා අපේ නාලිකාවත් එක්ක ඔයාට පුළුවන් දිගටම එකතු වෙලා ඉන්න. එහෙම දිගටම එකතු වෙලා හිටියොත් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ හරිම අස්වැසුම තොරතුරු එසැනින් බලා ගැනීමට. ඉතින් ඔන්න ඔයාලා දන්නවා ඇති ජනවාරි මාසයේ අස්වැසුම මුදල් නම් පරක්කු වුණා. ඉතින් ඒකට හේතුව වුණේ අස්වැසුම් ප්‍රතිලාභී මණ්ඩලය මෙන්න මේ විදිහට පළවෙනි අදියරේ කට්ටියට තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියක් සිදු කරන්න දින දීපු හින්දා. ඉතින් මෙන්න මේ හේතුවෙන් ගොඩක් දිනට මුදල් පරක්කුලා ලැබුණේ හැම කෙනෙක්ටම වගේ ජනවාරි මාසයේ අන්තිම වෙනකම් විතර 26 වෙනිදා වගේ තමයි බැංකු ගිණුම් වලට වැටුනේ. ඉතින් ඔන්න ගොඩක් කට්ටිය හැවුව පෙබරවාරි මාසෙත් අන්න ඒ විදිහටම වේද කියලා. ඉතින් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට මෙන්න මේ විදිහට 6 7 8 9 10 යන දින තුල ඇතුළත සිස්ටම් එකට වැටෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඉතින් එහෙම දින එහා මෙහා වුණොත් එහෙම නාලිකාවෙන් දැනුවත් කරන්නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක පල්ලෙහා තියෙන subscribe button එක click කරලා නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. මෙන්න මේ ගමන අපි ඉදිරියටම යමු. ඉතින් ඒ වගේම බැංකු ගිණුම් වලට වැටෙන දිනයත් ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන ඔයාලට අස්වැසුම සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න තියෙනවා නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අස්වැසුම සම්බන්ධයෙන් තියෙන සියලුම ගැටලු ඉතින් ඒවටත් පිළිතුරු ඉදිරි වීඩියෝස් වලදී මම අරගෙන එන්නම්. ඉතින් එහෙනම් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ට share කරන්න. ඉතින් එහෙනම් ඉතින් අපි තවත් අස්වැසුම අලුත් තොරතුරකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.